සුබ දවසක් ඔයාලා හැමෝටම ගෑනු ළමයි පිරිමි ළමයි සේරම මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපි එහෙනම් හදමු. මුලින්ම කරපිංචා මුකුණ වැන්න පිරිසිදු පොල් තෙල්. මේ තුන තමයි අත්‍යවශ්‍ය. ඔයා කාර්යබහුල කෙනෙක් නම් ඔයාලට මේ තෙල් එක මාස 2ක් විතර පාවිච්චි කරන්න හදාගන්නත් පුළුවන්. තෙල් ටික රත් වීගෙන එද්දී හොඳින් කපාගත මුකුණු වැන්න, කරපිංචා, ඒ වගේම බීලූණු මේ අමුද්‍රව්‍ය තුන දාන්න ඕනේ. ඒ දාලා මද රසනෙන් තමයි මේක අපි හදා ගන්න ඕනේ. නැත්නම් තෙල් ටික කර වෙන්න පුළුවන්. පිරිසිදු ඒ කියන්නේ ගෙදර හදා ගන්න පොල් තෙල් නම් ගොඩක් හොඳයි. නැත්නම් ආයුර්වේදකින් ගන්න තෙල් හොඳයි. මේ විනාඩි 15කට පස්සේ මේ තෙල් ටික දැන් හොඳට නිවිලා තියෙන්නේ. බලන්නකො තෙල් වල පාට. ඒ කියන්නේ අපි දාපු අමුද්‍රව්‍ය වල දේවල් හොඳට මේ තෙල් වලට උරාගෙන තියෙනවා. මේ තියෙන තෙල් ටික අපි මේ ටික හොඳට කිස් වල ගාමු. මුලින්ම අපේ කොණ්ඩේ සෙක්ෂන් වලට බෙදා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුන් කැබැල්ලක් හෝ අතින් ගන්නවා නම් ඔයාලට අතින් උනත් ගන්න පුළුවන්. තනියෙන් ගා ගන්න බැරි නම් කාගේ හරි උදව් අරගෙන හොඳින් හිස් කබලේ තෙල් ටික ගා ගන්න. මේ තෙල් ගාලා අනිවාර්යෙන් ඔයාලා පැය භාගයක් විනාඩි 40ක් වගේ ඉන්න. සතියට අනිවාර්යෙන් දවස් 2ක් විතර මේ තෙල් සත්කාරය කරනවා නම් කොණ්ඩෙට ගොඩක් හොඳයි. මොකද රීබෝන්ඩින් කරලා කලර් කරලා ගොඩක් අයගේ කොණ්ඩේ ඩැමේජ් වෙලානේ තියෙන්නේ. ඉතින් මේ වගේ සත්කාර කරොත් කොණ්ඩේ අතට පත් කරගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් විනාඩි 30කට 40කට පස්සේ සැර අඩු ෂැම්පූ එකක් පාවිච්චි කරලා හිස කෙස් සෝදලා ගන්න.